විශාලා මහනුවර රජකර ලිච්ඡවි පරපුරට අයත් සංකපාල රජතුමා මහා බලවන්ත රජ කෙනෙක්. රජුගේ බිසව රූප සම්පත්තියෙන් අනෝන අසූපාල බිසව. දිනක් කුරු රටේ රජතුමා රාජ්‍ය අල්ලා ගැනීමට පැමිණෙන බව රාජපුරුෂයන් පැමිණ රජතුමාට දැනුම් දෙනවා. සංකපාල රජතුමා වහාම සේනාව සංවිධානය කරමින් යුද්ධයට යනවා. යුද්ධයට යාමට පෙර තමන්ට දරුවෙකු ලැබීමට සිටින බව රජතුමාට පැවසීමට නොහැකිවීම ගැන අසූපාල බිසව ඉතාමත් කනගාටුවට පත් වුණා. මට දරුවෙක් ලැබෙන්න එන්න බව රජුට කියන්න බැරි වුණානේ. කමක් නෑ. රජ්ජුරුව යුද්ධ දිනලා ආවාම මම මේ ආරංචිය කියනවා. දරුවෙකු ලැබීමට සිටින අසූපාල බිසවට මීයඹ කෑමට ආසාවක් ඇති වුණා. අඹ නැති යවාරේ කොහොමද මීයඹ හොයන්නේ කියලා පරිවාර බිසව් කල්පනා කළා. මට දරුවෙක් ලැබෙන්න ඕනවා. මට හරි ආසයි මීයඹ කන්න. මහේමතුමා අනබෙරකරුවන් හා රාජපුරුෂයන් ලවා අවාරයේ වුණත් එකම එක මීයඹ ගෙඩියක් හොයාගත්තා. අසූපාල බිසව මීයඹ කෑමට ඉතාමත් ආසාවෙන් සූදානම් වුවත් අනේ රැජිනියනේ මාත් ගැබිනියක්. මාහටත් දොළ දුකක් තියෙනවා. මීයඹ කෑමට ආසාවෙන් සිටි මෙහිකාරියට මීයඹ නොදුන් නිසා බිසව සමග අමනාප වුණා. බිසව සමග අමනාපයෙන් පසු මෙහිකාර ස්ත්‍රිය රජතුමා යුද්ධය දිනා පැමිණෙන විටම පෙරමකට ගොස් අසූපාල බිසව හා මහඇමති අතර හාදකමක් පැවති බවට මුසාබස් පැවසුවා. රජතුමනි, අසූපාල දේවිය අපේ මහා ඇමතිතුමත් සමඟ හාද වෙලා නොවැ. එය අසා රජ්ජුරුව කෝපයෙන් බිරියන් දුන්නා. බිසවට දරුවෙකු ලැබීමට සිටින බව පෙනුණු රජතුමා මෙහිකාර ස්ත්‍රියගේ මුසාව විශ්වාස කර අසූපාල බිසව දරුකැබත් සමඟ මරා දැමීමට තීරණය කළා. නැති අතර අනාචාරය හැසිරීමේ ප්‍රතිඵල ඇස් දෙකට පේන්න තියෙද්දි තවත් මොනවද අහන්නේ? අසූපාල බිසව වදකයන් ලවා ගසකෙල්ලා දෙපළු කර මරා දමන ලෙස වදකයන්ට අණ කළා. තමන්ගේ නිදොස් බව කිව්වත් රජතුමා එය පිළිගත්තේ නෑ. බිසව අමුසොහනට රැගෙන ගොස් පුබ්බීරිය ගසක ඉල්ලා රජතුමාගේ යන පරිදි මරා දමනු ලැබුවා. බිසව මිය ගියත් කුසේ සිටි දරුවාගේ බලමහිමේ නිසා දරුවා මෙලවට බිහි වුණා විතරක් නෙවෙයි. මවගේ කිරි බී මවගේ ශරීරයේ මස් කාලා වැඩුණු කුමාරයා රාජමුළු සන්නියකා ලෙස ඇති දැඩි වුණා. තම මව තම පියා විසින් නිවැරදිව මරා දැමූ බව දැනගත් රාජමුළු සන්නියකා තම පියාගෙන් පළිගැනීමට සිතුවා. රාජමුළු සන්නියකා විෂ කොළ එකතු කරලා විෂ ගුලි 18ක් හදාගෙන ඒ විෂ ගුලි වලින් සන්නියකුන් 18ක් බිහි කරගත්තා. අපිට කණ්ඩෝනා කෝ කෑම අපිට මාළඟ ආහාර නෑය. විශාල මහනුවරට ගොස් සංකපාල රජුගෙන් කෑම ඉල්ලා ගනු. ඉන්පසු සන්නියකුන් 18 දෙනා විශාලා මහනුවරට යවා විවිධ ලෙඩ රෝග හදමින් ලිච්ඡවීන් මරණයට පත් කරමින් තුන් බිය ඇති කළා. මෙසේ ඇති වූ තුන් බිය
බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කර දුරුකර බව පුරාවෘත්තයේ සඳහන්. මේ කතාව තමයි 18 සන්නි ශාන්ති කර්මය. හෙවත් සන්නියකුම ශාන්ති කර්මයේ උපත් කතාව.